මේ වෙනකල් ලංකාවේ කාටවත් මෙන්න මේ වගේ ඩයමන්ඩ් ප්ලේ වඩන්න ගේන්න බැරුණා. ඒ වුණාට මේ ඉන්නේ ලංකාවේ ලොකුම YouTuber වයිල් කුබ්බු. කොටින්ම කිව්වොත් වීඩියෝ එකක් දැක්කත් බඩ පිරන නිර්මාණශීලී විදිහට වීඩියෝස් නිර්මාණය කරන නිර්මාණකරුවෙක් තමයි වයිල් කුබ්බු කියන්නේ. වයිල් කුබ්බු අයගේ 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් වල සම්පූර්ණ වෙන්න ඕනි තව සබ්ස්ක්‍රයිබර්ස් 1,50,000ක් වගේ පුංචි ප්‍රමාණයක්. ඒක පුංචි ප්‍රමාණයක් කිව්වට ලොකු ප්‍රමාණයක්. ඒත් එයාගේ සබ්ස්ක්‍රයිබර්ස් ලා දවසට 10,000 5,000ක් වගේ ප්‍රමාණයක් යනවා. ඉතින් මම කල්පනා කරා ලංකාවට මේ වගේ සුපිරි ප්ලේ වඩන්න නැක් කියන වයිල් කුබ්බු අයන මේ මොකක් හරි ලොකු දෙයක් කරන්න. ඔන්නදී යාළුවනේ සුපිරි අයිඩියා එකක් ආවා. අපි මොකටද නිකන් මනම් හැමිලා වද විදින්න. අපි හදමු ලොකු ඩයමන්ඩ් ප්ලේ වඩන්න යනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. වයිල් කුබ්බු අයියා වෙනා වැඩ පටන් ගත්ත කොල්ල වැඩ. ඔන්නදී යාළුවනේ මායි මගේ යාළුවෝ ටිකයි ගැම්මඩ වැඩේ කරන්න පටන් ගත්තා. මෙන්න යාළුවනේ තියෙනවා අපේ ගමේ තියෙන ලස්සන වෙල්ලායක්. ඒත් එක්කම ලස්සන කඳු බන්දියක්. සුපිරියක් නේද? මෙන්න ඉතින් යාළුවනේ තියෙනවා අපේ ප්ලේ බටන් එක හදන ප්ලේස් එක. කොල්ල වැඩේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ෆුල් ආතල් එකේ වැඩේ කරා යනවා. සුපිරියක් තමයි ඉතින්. ඒක අතූක්ක පුළුවන්. වරේ. ඒ අපි නම් ෆයිල් කරන්න ගහන්නේ. එහෙනම් යාළුවනේ අපි ගැම්මඩ පළවෙනි කණුව හිටව ගත්තා. සුපිරියක් තමයි ඉතින්. යාළුවනේ ෆයිල් කරන්න ගල්ලා අපි අරන් යනවා. ෆයිල් කරන්න ඒකාරෝණ ඉන්නවද දන්නේ. මොකද්ද මේ කරන්න යන්නේ ඈ? ඔයාලට මොකද්ද මේ කියන්නේ? අපි යාළුවනේ වයිල් කුබ්බු අයගේ 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ලඩ ඉන්නවනේ දැන් යාළුවා. අපි ඒකින්ද යාළුවා ලොකු ප්ලේ බටන් එකක් හදන්න යන්නේ. ඉතින් යාළුවනේ මම කලින් දවස්වල ප්ලේ බටන් 20ක් ඇඳලා අවසානයේදී සුපිරි ප්ලේ බටන් එක ඩිසයින් කරගත්තා. තානක ඔයාලට මොකද්ද මේ කියන්නේ? මට මොනවද කියන්නේ දැන් හරි සතුටුයි. හරි සතුටුයිනේ. දැන් යාළුවනේ අවුව හොඳට වැරලා තියෙන්නේ. එහෙමයි කියලා අපි මේ කරන වැඩේ නවත්තන්නත් බෑ. අපි කොහොම හරි කරන්න ඕනේ. මේ බලු මල්ලිත් ඇවිල්ලා ඉන්නවා. ඒකයි අත කන්නේ. අයියෝ. ඊළඟ වල කොතනද දන්නේ නැහැ නේ කපන්. ඒක ලස්සනයි නේ. ඒක ලස්සනයි. මේ දැන් මම මෙහෙම වෙන්න ඕනේ හරිද? දැන් මේ කණු ටික හිට වෙලා ඉවරලා දෙන්නෙක් යන්න තුන් දෙනෙක් යන්න ඕනේ පලංචි ගින්න හරිද? ඊට අනිත් සෙට් එක යන්න ඕනේ ටුවක් ගස් ගින්නේ බුද්ධි. ඉතිරෝ අර කවරිනේ සවුව දෙක ඉඳලා. ඔන්න ඉතින් යාළුවනේ අපේ කොල්ල ටික සේරම වැඩ කරනවා. උනාට සමහරක් බුල ගහනවා පේනද නං අර හෙට වෙලා. ඔයගොල්ලෝ වන්න දැන් අපි ගමේ තියෙන පට්ට ලස්සන කඳු බඳ. මේ view එක. ඒකේ තියෙන ආතල් එක, කිල් එක, වයිබ් එක. අවුව දාලා නෑ යාළුවනේ කොල්ල නම් ෆුල් හැපෙනින් එකේ වැඩ කරනවා. අපි එන්න ටිකේ හදන්න. වෙනකල්ද? අනේ 100. යාළුවනේ පේනවා ඇති. කොල්ලා එන වෙලාව වැඩට පරක් වෙලා ඉන්නේ. ඈ? මොනවද අර කරන්නේ? යාළුවනේ කොල්ලන්ට පේනදනේ? කොහොම හරි තාම වයිල් කුබ්බු අයට තව සබ් ලෝනි 1,30,000ක් වගේ පොඩි ප්‍රමාණයක්. එයාට දවසට යනවා කොහොමද සබ්ලා බර ගණනක් යනවා. අපිට කියන්න බෑ කොයි වෙලේ එයාගේ සබ්ලා 10 මිලියන් සම්පූර්ණ වෙයිද කියලා. අපි ඒකින්ද ඉක්මනට වැඩේ ඉවර ගන්න ඕනේ. එහෙනම් අපි වැඩේ කරමු. ඒක නම් ගහන්න පුළුවන් නේ. සතුර. ඔයාලට මොකද්ද මේ අපේ මේ වැඩසටහන ගැන ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ? එහෙම බෑ ඔයාලට කියන්න බෑ මේක ගැන. ඔයා නිකන් බලන් ඉන්නවා විතරනේ මෙතන. සතුටුයිද? ලස්සනයිද වැඩේ? මාව පඩු කරලා තියෙනවා. ඔන්න අපේ අන්තිම වැඩේ ගහනවා. මම වැඩ ගහන්න දැක්කා. ආදරේ මෙන්න ඉතින් කියන යාළුවනේ අපේ ගම මැදින් ගලා යන පුංචි යාළ
කොල්ලොන්ට ඉතින් අවුව දරා ගන්නවර ඔක්කොම ටික ඇවිල්ලා පැන්න ඇලට මෙන්න ඉතින් යාළුවනේ ගැම්මඩ අපේ පලංචි අපි ගෙනාවා දැන් ඉතින් අපි වැඩ ටික කරගන්න අපිට හරිම ලේසි හරි දැන් ඔන්න ඉතින් යාළුවනේ අපි ප්ලේ බටන් එක අපි ක්ලියර් ගන්නවා ඉන්නේ කොල්ල හොඳටම මාන්සිලා ඉන්නේ අවුවේ පේනවා ටිකට් දාඩි දාලා කොල්ල වැඩ කරනවා ඇත්තටම යාළුවනේ මෙන්න මේ වගේ ලස්සන සුපිරි ඩයමන්ඩ් ප්ලේ බටන් එක ලංකාවට ගේන එක ගැන මාරම සතුටක් තියෙන්නේ තොරණක් කියලා දාන කට්ටිය බණ දාලා තියෙනවා ඔය ඔට්ටේ රැහෙනවා යාළුවනේ ඉතින් අපි ඩයමන්ඩ් ප්ලේ බටන් එක වගේම ලස්සන සුපිරි ප්ලේ බටන් එකක් තමයි හදන්නේ දැන් යාළුවනේ ටිකක් හවස් වෙලා තියෙන්නේ කොල්ලොන්ට මහන්සි එහෙමයි කියලා අපිට මේක නවත්තන්නත් බෑ අපි අද පුළුවන් තරමක් කරනවා යාළුවනේ පාර රෑ 4ක් කිට් වෙලා තියෙන්නේ කොල්ල වැඩ කරනවා තාමත් අපි අද කොහමද සැකිල්ල ගාලා ඉවර කරනවා මේක අද වහන්න බැරුණොත් අද කයි කොහොමවත් වහන්න ටයිම් එකක් නැහැ අපි කොහොම හරි හෙට හදමු කොල්ල වැඩ කරනවා The next day. යෝ ඉතින් යාළුවනේ අපි කිසිම මොණි අපු කපනවා වගේ ඉන්නේ තේනවනේ සුපිරියක් තමයි කොල්ලෝ වැහලා වැඩ කරනවා එනවා ඒගොල්ලෝ බලන්න ඔන්න ඉතින් යාළුවනේ අද තමයි අපේ දෙවෙනි දවස අපි අද උදෙන්ම කරන්න පටන් ගත්තේ ප්ලේ බටන් එකට සෙට් කරන අකුරු ටික කපා ගන්න එකයි ඉතුරු වැඩ ටිකයි මෙන්න ඉතින් අපේ තව යාළුවෙක් මේ පැත්තෙන් ෆයිල් කුක් අයියගේ ලෝගෝ එක කපනවා යාළුවනේ ඉතින් අදත් ඊයේ වගේ මාර විදිහට අවුවක් කරලා තියෙන්නේ පායනවා අපි වැඩේ කරා යනවා මොන දේ වුණා යෝ ඉතින් යාළුවනේ අපි අකුරු ටික කපාන ඉවරයි තව අකුරු දෙකක් තුනක් වයිනේ තියෙන්නේ තුනක් තියෙනවා එලගිරි ඊට පස්සේ අපිට තියෙන මේ අකුරු වල අවුට්ලයින් ටික ගන්න අපි එකක් ගන්නවා කොල්ලෝ ටික ඉතින් ලස්සනට වැඩේ කරා යනවා සුපිරියක් තමයි ඉතින් අපි වයිල් කුකුකායගේ ලෝගෝ හදලා ඉවරුණා. සුපිරිනේ. එතකොට මෙන්න තියෙනවා අපේ ප්ලේ අයිකන් එක. කොල්ලෝ ඉතින් ඇස්ස සින්දු කියනවා සුපිරියක් තමයි. යාළුවනේ පේනවා ඇති මේ වෙනකොට මේ හැදීගෙන තියෙන ආකාරය. යාළුවනේ කොල්ල වැඩ කරනවා. යෝ ඉතින් යාළුවනේ අපි වැඩේ කරා යනවා. ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරලා ලස්සන විදිහට වැඩේ හදන ගමන් ඉන්නේ. අවුලක් නැහැ ෂේප් එක යනවා. දැන් වෙලාව රෑ ආයෙ බහුවලා දිනේ. කොල්ල වැඩ කරනවා. එලෙකන්න මල්ලි මොකක්ද අර කියන්නේ? දෙවන්ත වැඩක් තමයි කරන්න යන්නේ කියලා තමයි කියන්නේ. යෝ යාළුවනේ දැක්කනේ වෙලාව 6:45 4යි දහවද දැන් අද තමයි දෙවෙනි දවස් අපේ වැඩේ ඒත් තාම කරන්න වරනවා මොකද අපි අද වැඩේ පටන් ගත්තී ටිකක් වෙලා ගිහලා තමයි පටන් ගත්තේ අවුලක් නැහැ ෂේප් එක යනවා කොහොමද අපි තුන්වෙනි දවසේ වැඩේ ක්ලෝස්ම කරලා දානවා අදත් තව රැ වෙනම වැඩේ කරලා තමයි නවත්තන්නේ එහෙනම් අපි වැඩේ කරන්නේ ඉතින් යාළුවනේ අද තමයි අපේ තුන්වෙනි දවස අපි දෙවෙනි දවසේ වැඩේ ඉවර ගන්න පුළුවන් වෙයි කියලා හිතුවට ඒක අපිට බැරි වුණා එහෙම කියලා අපි නවත්තන්නේ අපි වැඩේ කොහොම හරි අදගෙන යනවා ඔන්න ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලන්න ඉන්නකෝ. ඔයගොල්ලෝ හිතන්නේ වань නැති විදියට ප්ලේ බටන් එක හදනවා. ඔන්න ඉතින් යාළුවනේ අපි වැඩ කරා යනවා. අපි දැන් රෑ දවල් නොබලා අපි වැඩ කරනවා. කොල්ල වැඩ කරනවා. කැම්මක් තමයි ඉතින්. යාළුවනේ කොයි වෙලේ වයිල් කුකුකයට එන්ජින් සබ්ස්ක්‍රයිබර්ස්ලා සම්පූර්ණ වෙයිද දන්නේ නැහැ. ඒක නිසා අපි රෑ වෙලත් වැඩ කරන්න තිරණේ කරා. අපි වැඩේ කරා යනවා. ඔන්න ඉතින් අපි වැඩ ඉවර කරගෙන යනවා. වෙන්න තියලා අපි ප්ලේ අයිකන් එක හදලා ඉවර කරා. ලස්සනයිද? ඉතිරිනේ. මොකද ඉතින් අපි බල්ලෙක්ගෙන් වැඩ කරනවා. ඔව් අපි හැබැයි ආයෙ එන්නේ අපි වැඩවලට. The next day. යෝ ඉතින් යාළුවනේ අපේ සැකිල්ල ගහන ඉවරයි. අද 4 වෙනි දවසේ අපි කොහොම හරි කරගත්තා. ෆස්ට් ලයින් එකට එන්නේ. අපි කොහොම හරි මේක දැන් අලවන්න තමයි යන්නේ. අපි එන වැඩේ කරමු. ඔන්න ඉතින් අපි අපේ 4 වෙනි දවසේ සැකිල්ල ගහලා ඉවර වුණා. දැන් ඉතින් තියන්නේ අලවන්න. උනාට පුංචි පැයක් තියනවා වැස්සක්වත් දෙයිද කියලා.
අද කාලුකණේ ගැන මොනවද වැට කියන්නේ? කාලුණේ යාළුවනේ ආයවත් අත්තර හැරෙන්න කවුද ඉන්නේ? අපි ඉන්න අපුලයින් වැඩි කරනවා. ඇත්තටම යාළුවනේ මගේ යාළුවෝ ගැන මට මාරම සතුටුයි. මොකද ඒගොල්ලෝ දැන් දවස් 4ක් තිස්සේම ආයේ වැඩේට කැප වෙලා වැඩ කරනවා. ඒකෙම රිස්පෙක්ට් යාළුවෝ ටිකට. මේ පාන් දුන්නේ නැහැ කියලා මේ ගෙදර ගිහින් අඬාන ඉන්න එකේ තමයි ඉන්නේ. මං කතා කරමු ගෙදර හිටියේ නෑ. ආමඩ පාන් ටිකක් තිබ්බා. ඈ? ඉතින් එහෙනම් අය කතා කරේ නැත්තේ? මං කතා කරේ නෑ. මේක තනිකේ කොහොමද? අස්සක් නෝලක් පුළෝ. නේ පොඩ්ඩක් මෙතෙන් එන්න බලනවා මේ ටිකේ ඒ කපලා හිටියන හරියට නම මොනවද? ඔන්න ඉතින් යාළුවනේ ගැම්මඩ අපේ ප්ලේ බටන් එකේ 70ක් විතර දැන් අපි ඉවර කරලා ඉවරයි. තව වැඩ ටිකක් තියෙනවා. යෝ ඉතින් යාළුවනේ අපි කොල්ලෝ ටික වැඩ කරගෙන යනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති අපේ වැයි වඩා කොටත් අයින් වෙලා අපිට කුකුඩයක් වුණා. ගැම්මක් තමයි. යාළුවෝ ඉන්න මොකද ඉතින් වැඩේ මොකද? වැඩේ මොකද කරගෙන යනවා වැස්සක්වත් දුන්නොත් තමයි. යෝ යාළුවනේ ඉතින් ගැම්මඩ අපේ කොල්ලෝ ටික වැඩ කරනවා. සුපිරියක් තමයි දැන් අපි අන්තිම ටික කරගෙන යන්නේ. මෙන්න ඉතින් යාළුවනේ අපි වයිල්ඩ් කුබුක් අයගේ කන්ග්‍රැචුලේෂන් කියන අකුරු ටික සෙට් කරනවා ඉන්නේ. දැන් උදේ 7:00 වෙලා අපි හිතුවන්නේ නැති විදිහට අපිට පස්වෙනි දවසෙත් වැඩ කරන්න සිද්ධ වුණා. අවුලක් නැහැ. ඒත් අපි අද උදේම වැඩ පටන් ගත්තා. ගැම්මක් තමයි ඉතින්. හැමදාම වගේ මගේ යාළුවෝ ටික අදත් ගැම්මට උදේ පාන්දර නැගිටලා මගේ සපෝට් එකට ආවා. දැන් ඉතින් ගැම්මට අකුරු ටික අලවනවා. ගැම්මක් තමයි. ඔන්න ඉතින් යාළුවනේ අපි දවස් 5කට පස්සේ වයිල්ඩ් අයට හදපු ඩයමන්ඩ් ප්ලේ බටන් එක හදලා ඉවර කරා. ඇත්තටම මේක දැක්කම මාරම සතුටක් තියෙන්නේ. මේක තමයි ඉතින් අපේ ෆයිනලි රිසල්ට් එක. ඇත්තටම අපි ගැන මාර ආඩම්බර. ඇත්තටම යාළුවනේ මට මාරම සතුටක් තියෙන්නේ ලංකාවට පළවෙනි ඩයමන්ඩ් ප්ලේ බටන් එකෙන් අපේ වයිල්ඩ් කුබුක් අයියා කියනවා. ගැම්මක් තමයි ඉතින්. එහෙනම් කන්ග්‍රැචුලේෂන් වයිල්ඩ් කුබුක් අයියේ නියමයි. යේ! මෙන්න මේක තමයි යාළුවනේ අපේ ෆයිනල් රිසල්ට් එක. අත්‍තරම් මේක මම තනියෙන් කරා නම් කවදාවත් මට මෙච්චර ලස්සන ප්ලේ බටන් එකක් හදන්න වෙන්නේ නැහැ. මගේ යාළුවෝ ටික ඊට අමතරව තව ගොඩක් කට්ටිය ඉන්නවා මේ කතාව පිටිපස්සේ. ඇත්තටම මේගොල්ලෝ නැත්තම් මට මේක කරන්න වෙන්නේ නැහැ. ඇත්තටම මේගොල්ලෝ හැමෝටම හදවතින්ම ස්තුතියි. වශයෙන් යාළුවනේ මට ඔයගොල්ලන්ට පුංචි දෙයක් කියන්න තියෙනවා. වයිල්ඩ් කුබුක් අයට පුළුවන් නම් ඇයි අපිට බැරි? ඒ වයිල්ඩ් කුබුක් අයත් පටන් ගත්තේ පුංචිම තැනින්, පහළම තැනින්. ඔයගොල්ලෝ ගාවත් ෆෝන් එකක් නැත්තේ නෑනේ. වීඩියෝ බලවල විතරක් ඉන්නේ නැතුව පොඩ්ඩක් ෆෝන් එකේ වීඩියෝ එකක් හදලා ඔයගොල්ලෝ කැමති විදිහේ වීඩියෝ එකක් හදලා YouTube එකට අප්ලෝඩ් කරලා බලන්න. කවදාවත් වැඩේ නවත්තන්න දුව දිගටම කරන් ගියොත් අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මට මාරම සතුටුයි අපේ වයිල්ඩ් කුබුක් අයියා 10 million subscribers ලා කම්ප්ලීට් කරලා ලංකාවට ප්‍රථම වතාවට ඩයමන්ඩ් ප්ලේ බටන් එකක් කියන්න යන්නේ. නියමයි. යේ! ඇත්තටම වයිල්ඩ් කුබුක් අයියාට හදවතින්ම සුබ පැතුම්. ජය වේවා.